අපි කරන හොඳම දෙයකට පවා සමහර වෙලාවට මිනිස්සු අකමැති වෙන්නේ. එහෙම නැත්නම් වෛර කරන්නේ ඇයි කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? හරි දේ වුණත් වැරදි වෙලාවට නිවැරදි නොවන තැනක කළොත් ඒ දේ වැරදෙන්න පුළුවන්. ජපානයේ කතාවක් තියෙනවා. ඔන්න දවසක් එක දුෂ්කර ගමක පවුල් දෙකක් අතර රණ්ඩුවක් ඇති වුණා. සාමාන්‍යයෙන් ගමක ප්‍රශ්නයක් ඇති වුණාම පන්සලේ හාමුදුරුවරු පන්සලේ ගාන්ඨාරය නාද කරනවා. ඉතින් මේ පන්සලේ හිටපු තරුණ හාමුදුරුවොත් මේ දේම කළා. ඒත් මොකද වුනේ? ගාන්ඨාරයේ හඬ ඇහිලා ගමේ මිනිස්සුට හරියට තරහ ගියා. තරුණ හාමුදුරන්ට කිසි දෙයක් හිතාගන්න බැරුව ඉද්දි ලොකු හාමුදුරුවෝ ඇවිත් මෙන්න මෙහෙම කිව්වා. ඔබේ අදහස හොඳයි. ඒ වගේම ගාන්ඨාරෙත් වැරදි නැහැ. ඒත් මේ වෙලාවේ ගමේ මිනිස්සු ගාන්ඨාර හඬ අහන්න සූදානම් නැහැ. ඔබ දන්නවද? මේ ඇත්තටම ජීවිතේ නිහඬ පාඩමක්. ඒ කියන්නේ පැරඩොක්ස් එකක්. හරි දේ වුණත් වැරදි වෙලාවට කරනකොට ඒ දේ වැරදි වගේ පේන්න පුළුවන්. අපි නිතරම වැඩිපුරම හිතන්නේ හරිම සරල විදිහට. හොඳ දෙයක් නම් කරන්න. හරි දෙයක් නම් කියන්න. කාරුණික නම් දෙන්න. නමුත් ජීවිතේ ඒ තරම් සරල නෑ. ජීවිතේ අපෙන් තවත් ගැඹුරු ප්‍රශ්නයක් අහනවා. ඔබ දෙන දේ හොඳ වුණත්, හරි වුණත්, කාරුණික වුණත් ලෝකය ඔබ දෙන දේ පිළිගන්න සූදානම්ද? ලාව්ට්සර් කියනවා නිහඬ මනසට සම්පූර්ණ විශ්වයම යටත් වෙනවා කියලා. නමුත් මනස නිහඬ නැත්නම් අන්න ඒ වෙලාවට සත්‍ය වුණත් ඇහෙන්නේ තවත් එක ශබ්දයක් විදිහට. මොකද හිත කලබල වෙලා තියෙන වෙලාවට කොච්චර වටිනා දෙයක් කිව්වත් ඒක ඇහෙන්නේ තවත් එක කරදරකාරී ශබ්දයක් හැටියට විතරයි. ඒ වෙලාවට මිනිසුන්ට සත්‍යයේ ශබ්ද සංඛ්‍යාතය අනිකුත් සංඛ්‍යාත අතරින් තෝරා බේරා ගන්න අමාරුයි. එදා අර භික්ෂුව ගාන්ඨාරයේ නාද කළේ හදවතින්ම සාමය වෙනුවෙන්. නමුත් ගම්වැසියන් එදා ඇහුවේ කණින් නොවේ, කෝපයෙන්. කෝපය අහන්නේ නැහැ. කෝපය කරන්නේ ප්‍රතිචාර දැක්වීම විතරයි. ඒ නිසා සුදුසු කාලය, සුදුසු තැන කියලා කියන්නේ වැදගත් දෙයක් විතරක්ම නොවේ. සුදුසු කාලය කියලා කියන්නේ ඥාණයට, ප්‍රඥාවට. සුදුසු තැන කියලා කියන්නේ අවබෝධයට. එක්ලීසියස්ටිස් කියන පරණ තෙස්තමෙන්තුවේ ග්‍රන්ථයක මෙන්න මෙහෙම තියෙනවා. සියල්ලටම කාලයක් තියෙනවා. නිහඬ වෙන්න කාලයක් වගේම කතා කරන්නත්. අපි හැමෝම මතක ඇතුව කරන්නේ කතා කිරීම. අපි අමතක කරන්නේ නිහඬ වීම. මොකද වැරදි වෙලාවට හරි දේ කරන එකත් හරියට කුණාටුවකදී බීජයක් පළ කරනවා වගේ වැඩක්. බීජය වැරදි නැහැ. මහ පොළවත් වැරදි නැහැ. නමුත් ඒ මොහොත බීජය දරා ගන්න සූදානම් නැහැ. ඉතින් ජපානයේ හිටපු අර තරුණ භික්ෂුව මුහුණ දුන් ගැටලුවමයි අද අපේ සමාජයත් මුහුණ දෙන්නේ. අදත් ඒ ජපන් භික්ෂුව වගේම හරි දේවල් කරන්න වැරදි පරිසරයන් තෝරගන්න අය අපට ඕන තරම් හම් වෙනවා. ගොඩාක් දේවල් දන්න මිනිස්සු නොදන්න දේවල් බොහෝමයි. ඒ වගේම කිසිම දෙයක් නොදන්න අයට දැනෙන දේවලුත් බොහෝමයි. අර ඉන්දියාවේ වීදියක ඇවිදගෙන ගිය ආලෝකා කියන බල්ලා නොදන්න දේවල් ගොඩාක් ඇති. ඒ වගේම එයාට දැනෙන දේවලුත් ගොඩාක් ඇති. හිතන්න, මම ආලෝකා කියලා ඇමරිකාවේ වීදි දිගේ මම ඇවිදගෙන යද්දි මට පේන්නේ ආදරය, කරුණාව, ලෙන්ගතුකම. ඒත් මම ලංකාවේ විද්දොත් මට වැඩිපුරම පේන්නේ එක පැත්තකින් උකුසු ඇස්, අනිත් පැත්තෙන් කැමරා කාච. ඇමරිකාවේදීත් මට කැමරා කාච මග අරින්න නම්
අමාරුයි. ඒත් ඇමරිකාවේ කැමරා කාචවල සටහන් වෙන්නේ සොඳුරු නිමේෂයන්. ඒත් ලංකාවේ කැමරා පිටිපස්සේ මට පේන්නේ ඉලක්කයට වෙඩි තියන්න බලාගෙන ඉන්න වෙඩික්කරුවෝ. අවිහිංසක නිමේෂයන් පවා අවස්ථාවාදීව පාවිච්චි කරන්න බලාගෙන ඉන්න වෙඩික්කරුවෝ. එයාලා මට ගල් ගහන්නේ නැහැ. ඒත් මගේ පින්තූර හරහා අහිංසක බැතිමතුන්ට වෙඩි තියනවා. ඉතින් මට ඇත්තටම දුක ලංකාවේ අසරණ උපාසිකාවෝ ගැන. මොකද එයාලට වැඩිපුරම පහර දෙන්නේ විනාඩියක්වත් බද්ධ පර්යංකයෙන් බිම ඉඳගෙන ඉන්න තරම්වත් ඉවසීමක් නැති හැමදේම දන්න අය. තව දෙයක්. අපි කරන්න අකමැතිම සංසන්දනයක් මෙතනදී කරන්න හිතුවා. ඒ ගැන අපිට සමා වෙන්න. ඇමරිකාවේ මිනිසුන් ගත කරන්නේ ඊටාම අවිවේකී ජීවිත. ඒත් ඒ අය ප්‍රසිද්ධියේ හැසිරෙන විදිහ සහ ඔවුන්ගේ විනය හරිම ඉහළයි. හැබැයි ලංකාවේ අපි නිතරම කතා කරන්නේ භාවනාව ගැන. හිත දමනය කරගන්නා ආකාරය ගැන. ඒත් ප්‍රසිද්ධියේ අපේ හැසිරීම ඊට වඩා හාත්පසින්ම වෙනස් නේද? මේ පරස්පරතාවය අපිට පෙන්වුම් කරන්නේ අපේ අවබෝධයේ තියෙන අඩුවක් නොවේද? අන්න ඒ නිසයි Thich Nhat Hanh හාමුදුරුවෝ කියන්නේ අවබෝධය කියලා කියන්නේ ආදරයටම කියන තවත් නමක් කියලා. ඒ අවබෝධය ආරම්භ වෙන්නේ මෙන්න මේ සරල දැනුවත්කමෙන්. අනික් කෙනාගේ தත්ත්වය මොකද්ද? හරි දේ මොකද්ද කියලා නොවේ. ඉහළම දේ මොකද්ද කියලාත් නොවේ. මේ අවස්ථාවේ මෙතනදී කරන්න සුදුසුම දේ මොකක්ද? ඉතින් ඔබට මතක ඇති අපි හදවතින් ඇවිදීම කියන වීඩියෝවේදී කීවා අපට පුළුවන්කම තිබුණා නම් එදා ඇමරිකාවේ පාගමනේ යෙදුණු හාමුදුරුවරු පිටිපස්සෙන් අපිත් යනවා කියලා. ඒත් මට මේ අවස්ථාවේ ලංකාවේ නම් කොහොමත් ඒ දේ කරන්න බැහැ. කරන්නෙත් නැහැ. ඒ කාලය දීපය හා දේශය ගැන හිතනකොට. ඒ වගේ මේ වීඩියෝවේදී අපි කතා කළා. අදටත් ස්පාඤ්ඤයේ බැතිමතුන් ලක්ෂ 2කටත් වඩා අවුරුද්දකට යන කැමිනෝ දී සන්තියාගෝ කියන කිලෝමීටර් 800ක වන්දනා ගමන ගැනත්. කොහොම වුණත් ලංකාවේ වුණත් ස්පාඤ්ඤයේ වුණත් මිනිසුන්ගේ හිතවල ඇති වෙන මේ භක්තිය එක්ක සෙල්ලම් කරන අය වැඩිපුරම හානියක් කරගන්නේ Tamanටම. ඒ වීඩියෝට අදාළ ලින්ක් එකත් ඉහළින් දක්වලා තියෙනවා. ඉතින් එදා ජපන් පන්සලේ හාමුදුරුවෝ ඉගෙන ගත්තේ හරිම අමාරු පාඩමක්. එදා ගාන්ටාරේ වැරදි නෑ. වැරදුනේ අවස්ථාව සහ තැන. ඉතින් ඥානය කියන්නේ මොකක්ද? හරි දේ දැන ගැනීම විතරක් නොවේ. හරි දේ කරන්න සුදුසුම වේලාව සහ තැන හඳුනා ගැනීම. මට හිතෙන්නෙම පඤ්ඤාකාර හාමුදුරුවෝ ලංකාවට පය තබනකොටම තේරුම් ගත දෙයක් තියෙනවා. ඒ තමයි අද ලංකාව කියලා කියන්නේ ශබ්ද දූෂණය වැඩි තැන. මේ කියන්නේ කාර් බස් යාන වාහන වල ශබ්දය ගැන නොවේ. උන්වහන්සේ ගමන ආරම්භයේදීම මෙන්න මේ වගේ කතාවක් කියනවා. මේ පා ගමන සාර්ථක වෙන්න නම් එහි නිහඬ බව හරිම වැදගත්. අපේ ස්වාමින් වහන්සේලා ඊටාම නිහඬව තමන්ගේ හුස්ම සහ පියවර කෙරෙහි සිහියෙන් යුතුව මෙම ගමනේ වඩින්නේ. පාර දෙපැත්තේ ඉන්න ජනතාවට අපි ආචාර කළත් අපි ශබ්ද කරන්නේ නැහැ. අපි ජනතාව සමග කතා කරන්නේ දහවල් දාණය ලබා ගන්නා ස්ථානයේදී හෝ රාත්‍රී විවේක ගන්නා ස්ථානයේදී පමණයි. එම නිසා මේ සාම පාගමනේ පණිවිඩේ නිසි ලෙස සමාජගත වීමට නම් සෑම අඩියක් පාසාම අපි පසුපස නොයන ලෙස මම සිවිල් ජනතාවගෙන් YouTube, TikTok සහ මාධ්‍ය ආයතන වලින්
ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් සැබෑම සාමය කියලා කියන්නේ නිහඬ වීමට. මොකද මොහොත හරිනම් තැනත් හරිනම් අපට ගාන්ටාරයේ බලෙන් ගහන්න අවශ්‍ය නැහැ. වැදගත් වෙන්නේ ගමන. ඉතින් හිතන්න, විඳින්න. නැවත හමු වෙන තුරු ශිවාච සුන්දරාච භවතු තේ ජීවන යාත්‍රා. යහපත්ද සුන්දරද වේවා ඔබගේ ජීවන ගමන.